ඔව් මේ කමිෂනර්ට කතා කරන්න පුළුවන්ද? කවුද මේ ඔව් මම බබල් පිටින් කතා කරන්නේ. මගේ නම මිල්රොයි ඇන්තනි. මට උදේ 8 රොයි මහත්තයා ඊයේ කතා කරපු කෙනා නේද? ඔව් මට උදේ 8 මාට මාට ඊයේ තමයි කොහොමරි අපේ නිලධාරිතුමියක් කෝල් එකක් ගත්තා. ඔව් ඔබතුමා වැඩක හිටියේ කියලා කිව්වා. ඔව් නෑ අද උදේ 8 මාට ගන්න කිව්වා මට. 8 මාට ගන්න උනාට මැඩම්ට හදිස්සි වැඩක් වැටිලා දැනට ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඉන්නේ. වෙනද? ඒ කියන්නේ දැන් ඔය මේ අපේ තියෙනවා මෙතන මේ සිතාසි තියෙනවානේ අපේ අත්සන්කර සයින් කරන්න හැමදාම උදේ 8:30ට යන්න ඕනේ. ඒ ටික සයින් කරන් ඉන්න මැඩම් එනකොට කොහොමද 10:00 11 විතර වෙනවා. ඉතින් ඒක මැඩම්ට කියන්න දීපන්නේ. තමයි ආයි ඔබතුමාට කෝල් එකක් ගන්නෙ. නෑ මම දන්නවා මම මේ මැඩම් මට කතා කරන්න කීප නිසා තමයි මම කතා කරේ 8 මාට ගන්න කියලා. මේ ඔය සිතාසි ගන්න කතාවක් මට කිව්වේ නෑ. ඒක ගැටලුවක් නෑ. නමුත් මේ එතකොට එතුමීගේ නම මොකද්ද නම? ඇසිස්ටන්ට් සෙක්‍රටරි සමදර. හරි. එතකොට එයාට කියනවාද මම මේම කිව්ව විදිහට කෝල් එකක් ගත්තා කියලා? හරි මම කියනවා. හරි. මම කිව්වා ඔබතුමාට කෝල් එකක් ලබා දුන්නානේ මැඩම් නේද? ඔව් ඒක තමයි දැන් අපි ඒක හොඳයි. බොහොම ස්තුතියි. මේ මොකද දන්නවද මේ අපිට මේ මට මේ ඒගොල්ලන්ගේ රිපෝට්ස් වලට යන්න කාරණා කීපයක් තියෙනවා මට කියන්න. මම කැමතියි අර ඕගොල්ලන්ගේ CID එකේ මොකද්ද රෙකෝඩ් එකක් මේව කරනවානේ. ඒකට සමහරක් කරුණු කාරණා ලබා දෙන්න. මොකද අපි රිපෝට් එක මේ ජනාධිපතිතුමාට සබ්මිට් කරනකොට මම හිතනවා මේ වැදගත් කාරණා ටිකක් තියෙනවා කියන්න. මොකද මේක ඔයාලා දන්නවා ඇතිනේ කොළඹ නගර සභාවේ මේ දූෂණ සම්බන්ධව තමයි මේ පරීක්ෂණය පැවැත්වෙන්නේ. ඉතින් අපිට අපේ හතර තියෙනවා මේ මගේ හතේ තියෙනවා එවිඩන්ස් එක්ක කරුණු කාරණා කීපයක්ම. ඉතින් මේක දිගට යන්න බෑ මේක මේ මොකද ඔයාගේ මගේ මුදල් තමයි ඔතන නාස්ති වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි මෙතන මැඩම් ආවට පස්සේ මම ඔබතුමාට මේ කෝල් එකක් ලබා දෙන්න කියලා කියන්නම්කෝ නැවත. හරි thank you. හරි okay. අයිබෝන් කමිෂනර් ඇවිල්ලාද ඉන්නේ? තාම නැහැ. දැනට කාර්යාලයට ගිහිල්ලා තාම ආවේ නැහැ. මම දැන් මිල්රොයි මහත්තයා. ඔව්. තාම ආවේ නැහැ මහත්තයා. හරි ගන්න අපේ. ප්‍රෙසිඩන්ට් කමිෂන්ද? නෑ. කොයිද මේ? කවුද කතා කරන්නේ? මම කතා කරන්නේ ජනමාධ්‍ය ජර්නලිස්ට් කෙනෙක් කතා කරන්නේ. නෑ මේ කමිෂන් එක නෙවෙයි. කොයිද මේ? මොකක් හරි අමාත්‍යාංශයක්ද? නෑ. කොයිද මේ මිස් පොඩක් මොකක් හරි ඔෆිස් එකක්ද නැත්නම් ඔයාගේ පෞද්ගලික නම්බරයක්ද? හෙලෝ. මේක මම සර්ව් කරගෙන තියෙන්නේ ප්‍රෙසිඩන්ට් කමිෂන් කියලා. ඒක මං ඇහුවේ. මොකක් හරි මේ රජයේ ආයතනයකට සම්බන්ධ දෙයක්ද? ඔව්. මොකද්ද මිනිස්ට්‍රි එක කියලා කියන්න පුළුවන්ද? හෙලෝ. ඔව්. මොකද්ද මේ අමාත්‍යාංශය කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ජනාධිපති මාත්‍යාංශය. ඒක තමයි. මම මේ ප්‍රෙසිඩන්ට් කමිෂන් එක සම්බන්ධව තමයි කතා කරන්නේ. මේ කමිෂන් එක? ඔව් මේ ප්‍රෙසිඩන්ට් කමිෂන් එක වැඩ කරන්නේ නැද්ද දැන්? මොන කමිෂන්? නෑ මේ ජනාධිපති පත් කරානේ මේ කොළඹ නගර සභාව සම්බන්ධව ප්‍රෙසිඩන්ට් කමිෂන් එකක්. ඔව්. ඒක දැන් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ක්‍රියාත්මක වෙනවා. ඒක කාලේ තීරණය කළා නේද? ඒක තමයි දැන් අපිට කාවද ඒ සම්බන්ධව හම්බ වෙන්න පුළුවන්. මොකද මම දැන් මේ නම්බර්ස් කීපයකටම කතා කරලා එකක්වත් වැඩ කරන්නේ නැහැ. මොකද මම කම්ප්ලේන් එකක් දාලා තිබ්බා මට ඒ සම්බන්ධව කිසිම විස්තරයක් තාම නැහැ. හරි. ඔව්. ඔබතුමාට තව පැය භාගයකින් විතර කෝල් එකක් දෙන්නද? ඉස්සර බලලා. නෑ මම දැන් මේ අර මොකද්ද ඔයගොල්ලෝ පොල්ලි පිටියේ තැනකටත් මම කතා කරා. මට අදියට තාම රෙස්පොන්ඩ් නැහැ. මේ කවුද මේ මාත්‍යා කතා කරන්නේ? මොකද්ද ඔබතුමාගේ තනතුර? එඩිටෝරියල් ජනාධිපති මාත්‍යාංශය. ඕකේ. එතකොට ඕකේ. එතකොට මගේ නම්බර් එක තියෙනව නේද ඔයා ගාව? ඔව් මේ නම්බර් එකට කෝල් එකක් කරනවා හරියට.
හරි ඔබතුමා මොකද නම මේක අපේ පොදු මේ නම්බර එක. ඔව් නෑ මම මොකද දන්නවද නෑ ඔයාට අදිසියවත් අමතකුණොත් මට කායි කතා කරන්න එපා නෑ මම මේකේ කෝල් එකක් ගන්න මේක අපේ පොදු දුරකථන නෑ ඇයි ඔබතුමාගේ නම කියන්න බැරිද නෑ නම කියන්න බැරි කමක් නෑ මේකෙන් තමයි ගන්න මගේ මම දැන් මීටින් එකකට යනවා ඒක. ඉතින් හරි නම කියන එක ප්‍රශ්නයක් නෑනේ මොකක් කර ඔරවඩක් කරනව නෑනේ නෑ මෙතන ඉන්න කෙනෙක්ට මම කියලා යන්නේ විස්තරේ. ඔව් නම කියන්න එපා කියලා තියෙනවද ආයතන වල නෑ එහෙම එකක් කියලා නෑ. එහෙනම් ඇයි බය වෙන්නේ නම කියන්න එහෙම බයක් නෑ. ඉතින් එහෙනම් කියන්නකෝ වැඩේ වෙලයිනේ so you can hello I go on president commission නේද Mr. Milroy අන්තරීද? ඔව් අනේ මම Mr. Milroy sorry මේ ඇත්තටම මේ දවස්වල අර සිතාසි බෙදනේ ප්‍රශ්න නිසා හෙට දුවනවා ඔෆිස් එකේ ඉන්න වෙලාවක් ඇත්තෙම නැහැ ඇත්තටම. ඒක නිසා මේ සමාවෙන්න ඔයාගේ ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකට බාර දීලා තියෙන්නේ අපි. එයාලා මේ Mr. Milroyව කන්ටැක්ට් කරගනිමි. එතකොට කොහමද ඒක වෙන්නේ මිස් ඒකේ ඉන්වෙස්ටිගේෂන් එක එයාලා තමයි කරන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ. එයාලා ඒවා මේ චෑමන් සර් තමයි නිර්දේශ කරන්නේ. චෑමන් සර් නිර්දේශ කරාට පස්සේ මා ඒ කතා වෙලා ඒ ටික මේ ඉන්වෙස්ටිගේෂන් වලට යනවා. මිස් මට මේ වලට රෙෆරන්ස් නම්බර් එකක් මොකක් හරි එහෙම දෙන්නේ නැද්ද? මොකද සාමාන්‍ය මම එහෙම දෙන්නේ නැහැ. නෑ ඒක මොකද දන්නවද මිස්? එහෙම එළියට මේ දෙන්නේ නැහැ. නෑ එළියට ඒක නෙමෙයි මං කියන්නේ. මම දාපු කම්ප්ලේන් එකට දැන් මම දැන් බලන්න සිය බොක් එකට දැම්මම ඒගොල්ලන් මට දෙනවා මේ නම්බර් එකක් මේ රෙෆරන්ස් නම්බර් එකක්. ඔයාලට මොකක් හරි මේ නඩුව සම්බන්ධව අප්ඩේට් එකක් ඕන මේ රෙෆරන්ස් නම්බර් එක කියලා කතා කරන්න කියලා. එතකොට ඕනම දෙයක් කොයික නම්බර් එක ටයිප් කරපු ගමන් එයාට කම්පියුටර් එක හරි කොහෙට හරි ඒක ටක් ගාලා එනවා. මගේ විස්තර ටික ටක් ගාලා හොයා ගන්න පුළුවන්. දැන් මෙතන ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකේ මේ කෙනෙක්ව මේ මිස්ටර් මිල්රොයි අන්තයට කන්ටැක්ට් කරන්න කියන්න. එහෙම වුණොත් එහෙම. මොකද දන්නවද මිස් දැන් මම මේක දූෂණයක් නේ වෙලා තියෙන්නේ. සල්ලි 200 මිලියන 257ක් නැහැ. එතකොට මම මේක තාම කොළඹ නගර සභාවට RTI දාලා හැම දෙයක්ම කරලා තාම ඒ සල්ලි ඔඩිට් රිපෝට් එකක් තාම නැහැ. එතකොට මේක නගර කවුද කමිෂනර්ටත් අපි ඉන්ෆෝම් කරලා තියෙනවා කවුද බල්තසාට. එතකොට එතුමියගෙනුත් තාම සද්දයක් නැහැ. එතුමිය එක මෙයිල් එකක් යවුවා ඊට පස්සේ එයා ඒක ගැන මේ විස්තර අහලා යවලා තිනවා කියලා අදාළ මේ මොකද්ද ඩිපාර්ට්මන්ට් එකට කියලා ඊට පස්සේ එයාගෙනුත් තාම උත්තරයක් නැහැ. එතකොට මම මේ රෙකෝඩ්ස් තියාගෙන ඉන්නේ ඉදිරියට කොහොමද ওই බිල්ඩිම නැති වෙනවා වැල්ලවත්තේ. මේ මිනිස්සුන්ට හම්බෙන්නේ නැහැ. ඒකේ තියෙන ප්‍රශ්නේ මිස් දැන් බිල්ඩිමත් නැහැ. ඒකට වෙන් කරපු සල්ලිත් නැහැ. එතකොට ඒක හරි ලොකු අසාධාරණයක්. ඉතින් මේ තිබිච්ච බිල්ඩිමත් කඩලා දාලානේ. තිබිච්ච බිල්ඩිමවත් තිබිලා තිබ්බනම් ඒත් කමන්නේ. තිබිච්ච බිල්ඩිමත් කඩලා දාලා ඒ මම ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකේ කෙනෙක්ට මිස්ටර් ඇන්තනීව කන්ටැක්ට් කරන්න කියලා කියන්න. එතකොට ඔයාට යාළගෙන් දැනගන්න පුළුවන් වැඩිදුර විස්තර. මොකද දැන් යාළා ඉන්වෙස්ටිගේෂන් පැත්තට යන නිසා අපිට මේ පැත්ත ගැන මේ වැඩි විස්තර කතා කරන්න අපි දන්නේ නැහැ ඇත්තටම. හරි. ඒකයි වෙලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් නෑ එතකොට මිස් මේ මම නිකන් දැනගන්න ආන්නේ ඉන්වෙස්ටිගේෂන් එකකින් පස්සේ මොකද්ද වෙන්නේ? ඒක යාළා තමයි තීරණය කරන්නේ. මොකද යාළාට ඒක මේ චාමන් සර් දැනුවත් කරා ඊළඟට කරන්නේ මොකද්ද කියලා. මම මේ අද දවස් අතරතුර මේ මිස්ටර් ඇන්තනීට මේ කන්ටැක්ට් කරවන්නම් ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකේ කෙනෙක්ව. එතකොට ඒගොල්ලන් කොහොමද ඉන්ක්වයරි එක කරන්නේ? ඒකත් තමයි තීරණය කරන්නේ. මොකද යාළානේ ඒකට ප්‍රොෆෙෂනල්ස්ලා. ඔය දැන් මේ දැනට මං අහන්නේ දැනට තාම කාවවත් ඉන්ක්වයරි කරලා නැද්ද? තාම ඉන්ෆෙක්ෂන් එකට කොයිවත් ගිහිල්ලා නැද්ද? නැත්නම් මේ නෑ අපේ ඉන්ස්පෙක්ෂන් යනවා ඉන්ක්වයරි යනවා ඔක්කොම වෙනවා. මේ මම අද දවස් අතරතුර මේ ඔබතුමාට මේ කන්ටැක්ට් කරවන්නම් කෙනෙක්ව. හරි මේ හරි අද දවසක ඇතුළුනේ හරි මම බලන්න හරි ඕකේ බයි මාත්‍යා මම මිල්රොයි කතා කරන්නේ බම්බල පිටින් මාත්මිය ඉන්නවද මේ වෙලාවේ නෑ මේ සිතාසි වගේක් කරන් ගියා කාර්යාලයට අත්සන් කරන්න. ඕකේ
මාත්‍යා මම දැන් ගිය සෙනසුරාදා ෆ්‍රයිඩේ ඉඳලා මම මේ කතා කරන්නේ අද දැන් වෙනකොට ආයි මේ ෆ්‍රයිඩේ සතියක් ගත වෙලා තිනවා මම දැන් නිතර ඔව් ගත්තා නමුත් එයා කිව්වා මොකක් හරි CID මාත් එක්ක කතා කරනවා කියලා කිව්වා නමුත් අවුල් ඉතින් අපි ඒගොල්ලොන්ට එහෙනම් දැන්වත් මැඩම් එක දැන්වත් කරලා ඉතින් ඔයාගේ නම්බරෙත් මම හිතන්නේ මට මතක විදිහට දුන්නා. ඒක CID ඒ කියන්නේ මෙතනින් ඇත්තටම මෙතනින් වෙන්නේ නැහැ. ඔක වෙන්නේ CID පැත්ත හරහා. දැන් අපි මෙතනින් කරන්න ඕන යුතුකම වාට කරලා තියෙනවා. ඒගොල්ලෝ තමයි දැන් ඔයාට කෝල් එකක් දෙන්න ඕනේ. මම හිතන විදිහට. ඒක තමයි මම එතුමියගෙන් මම පැහැදිලිව ආලා තිබ්බා ඊට පස්සේ මොකද්ද වෙන ක්‍රියාමාර්ගය පොඩ්ඩක් මට පැහැදිලි කරලා කියන්න කියලා. දැන් අදිසියවත් දැන් ඒගොල්ලන් දැන් මේමයි දැන් මේ දැන් මට අර කල්යන නිසා තමයි මම මේ බැලුවේ. මොකද දැන් සති දැන් පොඩ්ඩක් දැන් නෑ මම කියන්නේ ඒ මාත් ඒක තමයි ඒ මාත්මීට පොඩ්ඩක් කියන්න දැන් මාස 6කින් පස්සේ මමනේ කෝල් කරන්නේ දැන් එතකම් මට දැනීමක් දන්නේ නැහැ දැන් මම කෝල් කරාන් පස්සේ තමයි මම දන්නේ මේක මේ CID එකට මොකක් හරි එකක් දීලා තියෙන්නේ කියලා එතකොට මට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා එතුමියට කියන්න මම මේ කියන දේ පොඩ්ඩක් කියන්න මම උත්තර මහත්තයා පැමිණිලි දැන් මම වාට කිව්වේ පැමිණිලි වර්ග තියෙනවා ඒක දැන් උත්තර ඉන්වෙස්ටිගේෂන් ඔෆිසර් තීරණය කරනවා මේක කරන්න ඕන එකක්ද නැති එකක්ද කියන එක. එතකොට මට හරියටම කියන්න බෑ ඔබතුමාගේ පැමිණිල්ල කරන්න තියෙන එකක්ද නැති එකක්ද කියලා. ඒක තියෙන්නේ මේ අපේ ඉන්ටෙලිජන්ස් ඔෆිසර්ස්ලාගේ අතේ. පැහැදිලිද? එතකොට ඒගොල්ලෝ තමයි ඒ සම්බන්ධව කතා කරලා ඔයාට මොනවා හරි ඔයාව කිනලා තොරතුරු ගන්න තියෙනවා නම් ඒ සම්බන්ධව කතා කරලා ඔයාට දැන්වත් කිරීම කරන්න එතනින්. දැන් ඒක තමයි ඒක මම කොහමද අපේ මේක තමයි මෙතනට බාරගත්ත පැමිණිලි මෙතන ඉදිරිපත් කරපු කරුණු ගොනු කරලා ඒකේ නිලධාරීන්ට යවන එක. පැහැදිලිද? මට ඒක පැහැදිලිද කියලා. මේ ඒක තමයි මම ඇහුවේ මම එතුමියට ඔයා මෙහෙමයි. මිලරොයි මහත්තයා මම කියන දේ අහන්න. ඔයා එදා කතා කරලා කිව්වා මට නිලධාරී තුමියක් හරි කවුරු හරි සම්බන්ධ කරන් කියලා මම ඒක ඒ වැඩේත් කරා. හරිද? ඊට පස්සේ දැන් කියනවා ඔයා කෝල් කරේ නැහැ කියලා. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මෙහෙම? මේමයි ඉතින් මට අදහසක් තියෙන්න ඉබේ මේ ප්‍රෙසිඩන්ට් කමිෂන් එක ඇත්තට මොකද්ද වෙන්නේ කියලා. මට අදහසක් නැති ඔයාට වෙන්න ඕනම දේවල් මෙතනින් අපි කරලා තියෙන්නේ. මම ඔයාට කියන්න තියෙන හැමදේම කිව්වා. හරි? මේමයි මම ඒකයි යන්නේ මේ process එක කොහොමද යන්නේ කියලා මට ඒක බලන්න. මහත්තයා මට ඔයාට කියන්න බෑනේ. මේවැ තියෙන මේ කරුණු මට එළියට දෙන්න බෑනේ. ඒක තමයි මම කියන්නේ මේක මේ නෑ මම ඔයාගෙන් නෙමෙයි යන්නේ මම ඔයාගෙන් නෙමෙයි යන්නේ මම මේ වග කියන්නේ උත් නිලධාරීන්ට කතා කරනවා මම බලන්නේ ඔයාගේ තනතුර මොකද්ද කියලාත් මම දන්නේ ඉන්නකෝ දැන් ඔයා උතන මොකද්ද ඔයාගේ තනතුර නෑ ඔයා එහෙම මගෙන් ප්‍රශ්න කරන්න එපා මහත්තයා ඒකනේ ඉතින් දැන් මම මේකනේ ඔයා දැන් කියපු දේ අපි කරේ නැද්ද මෙතන දැන් ඔයාගේ තනතුරක් නැද්ද උතන ඔයාගේ තනතුරක් නැද්ද? මම දන්නේ නැහැනේ මම මේ සිකියුරිටි මාත්‍යක් එක්ක කතා කරනවද නැත්නම් හරියටම මේ වගකී යුතු නිලධාරියෙක් එක්ක කතා කරනවද කියලා මම දන්නේ නැහැනේ. මම ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔෆිසර් කෙනෙක්. හරි. මොකද ලේකම් කාර්යාලයේ ඔෆිස් මොන ඔෆිස් එකද? ලේකම් කාර්යාලය. ලේකම් කාර්යාලයේ මොකද්ද තනතුර? මොකද්ද ඒ කාර්යාලය කියන්නේ ගොඩක් කාර්යාල තියෙනවනේ. මම ඔයාට එහෙම කියන්න මම බැඳිලා නැහැ මහත්තයා මිලරොයි. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ මේ ප්‍රෙසිඩන්ට් කමිෂන් කියන්නේ අපිට කියලා අදපු එකක් නේද? ජනතාව වෙනුවෙන් දී කරපු එකක්. කමිෂන් එක හරි. ඒ වුණාට ඔයාට එහෙම මේකෙන් වෙන්නේ මොකද්ද මේකෙන් වෙන්න ඕනේ මොකද්ද කියන එක ඔයාට මගෙන් ප්‍රශ්න කරන්න බෑ. ප්‍රශ්නයක් නෙමෙයි යන්නේ මගේ කම්ප්ලේන් එකට මොකක්ද වෙන්නේ කියලා. හරි. කම්ප්ලේන් කිය හැමදාම ගන්නවා. හරිද? ඊට පස්සේ ඔයා කිව්වා මෙතන ඉන්න නිලධාරීතුමියව සම්බන්ධ කරන්න කියලා මම ඒ දේත් කරා. දැන් මට මෙහෙම කරන්නකෝ ඔයා කතා කරන්න බෑ. එයානේ වගේ කියන්න ඕනේ. මට එයාව සම්බන්ධ කරලා දෙන්නකෝ. එයා කීයට දෙන්නේ? ඔයා ගන්න වෙලාවට මහත්තයා මට එහෙම නිලධාරීන් සම්බන්ධ කරන්න බෑ. එයා කීයට දෙන්නේ කියන්නකෝ. ඔයා සම්බන්ධ කරන්න එපා. ඔන්ලයින් එක රින් වෙනකොට ඉතින් මම ඇවිල්ලා ආන්සර් කරනවා. ඔයාට හැමදාම වගේ සෙට් වෙන්නේ මාව තමයි. මේ එයා කීයට දෙන්නේ කියන්නකෝ. එහෙම මට වෙලාවක් කියන්න බෑ. ඒක තමයි මම ඔයාලට කියන්නේ. තුවා මට බාධාවක් නේ කරන්නේ. මම කොහොමද
උදව්වක් කරන්නේ. උදව්වක් කියන්නේ එතකොට මට ආපුවා මට කෝල් එකක් දෙන්න කියනවද? මිල්රොයි මහත්තයා මොකක් කර ගැටලුවක් තියෙනවා නම් අපේ කමිෂන් එක තියෙනවා නම්බර 152 ගාල්පාර කොළඹ තුන. ඔව්. ඔයාලා ඇවිල්ලා අපුව හම්බෙලා මේ සම්බන්ධයෙන් කතා කරගන්න. ඇයි එන්නේ? නම්බරයක් දීලා තින්නේ කතා කරන්නනේ. නම්බරයක් දීලා තිබුණාට ඔය සැරින් සැරේ අරන් එකම දේ. ඉතින් ඔයා කියන්නේ මට සැරින් සැරෙන් ඔතට ඇවිල්ලා යන්න කියලාද? ඔයා කියන්නේ දැන් මට හදිස්සෙම දැන් මම දැන් පොඩ්ඩක් ඉන්නකෝ දැන් ඔතනට මං ඇවිල්ලා තිබ්බා නම් දැන් ඒ නිලධාරිය නැහැනේ මං ඇවිල්ලා රස්තිය ආදලා යන්න ඕනේ. එහෙමනේ. දැන් ඕකද මට කරන්න කියන්නේ. ඉතින් ඔයා කතා කරන්නේ ඉතින් මේ සෙන්ස් එකක් නැති කතාවක් නේ ඔයා කියන්නේ. ඔයා දැන් ඔතනට ආවම ඔතන නිලධාරි නැත්තම්. මේ කියන්නේ ඔයාට මම මෙතනින් වෙන්න ඕන තීරම ටික මං කරා කියන්නේ. ඔව් දැන් එහෙනම් මොකටද ඔතනට එන්නේ කියන්නකෝ. නෑ පොඩ්ඩක් ඉන්නකෝ දැන් ඇයි ඔයා මොකටද ඔතනට එන්නේ කියන්නේ එතකොට මට. නෑ ඔයා එන්න ඕනේ නෑ. හරිද? ඉතින් ඔන්න බබුටක් කියනවා ඉතින්. සම්බන්ධ කරගත්තට පස්සේ ඉතින් එතනින් ඔයාගේ විස්තර ඔයා අහගන්න එපා. මේමයි මගේ කම්ප්ලේන් එකට මොකද්ද වෙන්නේ කියලා තමයි මට දැනගන්න අවශ්‍යතාවය තියෙනවා. ඔයත් එක්ක මට ආගිව් කරන්න මට වෙලාවක් නැහැ. මේ හරි මෙහෙම කරමු එහෙනම් අපි. මම අපේ පොලිස් ඉන්වෙස්ටිගේෂන් ඉන්න SSP කෙනෙක් ඉන්නවා. මම ඒසට ඔයාගේ නම්බර් එක දෙන්නම්. මිල්රෝ එයාගේ නම්බරේ මට දෙන්නකෝ මම දැන් කතා කරන්නේ. එයාගේ නම්බරේ මට මෙතනින් දෙන්න බෑ. කරුණා කරලා මගේ ජොබ් එක තේරුම් ගන්න. මම ඔයාගේ නම්බර් එක දෙන්න ඔයාට කෝල් කරන්න කියලා. එතකොට ඔයා එතුමගෙන් අහගන්න එතුමා තමයි ඔය ඉන්වෙස්ටිගේෂන් සම්බන්ධයෙන් ඉන්න හේත්. ඔව් එතකොට මගේ විස්තර දීලා තියෙනවා මගේ ෆයිල් එකකට ගිහිල්ලා කම්ප්ලේන් එක ගිහිල්ලා තියෙනවා. මං කිව්වනේ අපිට ඕගොල්ලෝ මෙතන පැමිණිලි දීලා තියෙනවා නම් ඒක පැමිණිල්ල විභාග කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ චෙයාමන් සර්. පැහැදිලිද? ඒ චාමන් සර්ගේ නම්බරේ නම් මොකද්ද? ඒක දන්නේ මම නැහැ. කියන දේ අහන්න මම දැන් ඔයාලට කිව්වනේ මම කිව්වා ඉන්වෙස්ටිගේෂන් කරන ඔෆිසර් මං ඔයාගේ නම්බරේ දෙනවා දැන් මේක ඇත්තටම මටත් ඔයාලට තීරුම් කරාට ඔයා තීරුම් ගන්න මොනොත් එක්ක මම ඔබතුමාට එකක් කියන්නේ මේ නිලධාරි මාත්‍යට කියන්න අපි මේ දූෂණයක් සම්බන්ධව තමයි අපි ඇවිල්ලි කරන්නේ. එතකොට අපේ ගොඩාක් දෙනෙක් මෙතනට ඒ සම්බන්ධයෙන් ඉතින් ඔය ගොඩාක් දිනාටත් ඕක තමයිනේ වෙන්නේ. නේ හැමෝටම මෙහෙම කතා කරලා මාන්සියලා ඔයාට විතරයි වෙලා තියෙන්නේ මම නම් හිතන්නේ එහෙනම් වෙන මිනිස්සුත් වගේ මේවා වෙන්න බෑ. ඉතින් අපි දන්නේ නැහැනේ මොකද්ද වෙන්නේ කියලා. කොහොමද ඇවිල්ලාද නැද්ද කියලා දන්නේ නැහැ. ඔයා බොරුවක් කියන්නත් පුළුවන් නේ. කවුද දන්නේ ඒක? මම නම් එහෙම බොරු කියන මිනිස්සෙක් නෙමෙයි ඇත්තටම. මම මගේ ජොබ් එක මෙතන කරලා 100%ක් මම ඉන්න මිනිස්සෙක්. මම ඔද කලින්වත් මම ඔබතුමාට පැහැදිලි කරලා දුන්නා අපේ ජනතාව පීඩාවටපත් වෙලා තියෙනවා. මේ ඉදා කතා කරේ. ඔබතුමා එහෙනම් ආවෙකින් කතා කරලා මට කොහොම මෙතන ඉන්න නිලධාරිතුමියක් නෑ සම්බන්ධ කරන්න කියන එක. මම ඇවිල්ලා බලන්නත් කියලා කිව්වා මොකද්ද වෙලා සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඒ ප්‍රදේශෙටම ඇවිල්ලා බලන්න කියලා කිව්වා. ඒ බිල්ඩිමට මොනවද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඔබතුමාට නිලධාරිතුමියක් සම්බන්ධ කරලා දුන්නාට පස්සේ මොකද්ද නෑ ඒක වැරදි. මම ඒම නෙමෙයි. මගේ ඔයා කතා කරා මම ඉස්සරහ ඔයා කතා කරවා නෑ කියන්න එපා. මොකද්ද? ඔව් මම කතා කරා තමයි ඉතින් ඉතින් ඔයා ඒ එතුමියගෙන් අහලා විස්තර ටික දැන් දැනගන්න එපා. හරි එතකොට මම එයාට ඒක තමයි මම වාඩි කියන්නේ යා කීප දේ කිසිම දෙයක් උනේ නැති නිසානේ ආයි කතා කරන්නේ. බොරුවක් නෙවෙයි කියන්නේ. කියන්නම්කෝ. හරි. ඔයා කියන්නේකෝ එයා කියපු දේ දැයියේ මට කිව්වා ඔයාට කෝල් එකක් ඇට ඇඳා වෙනකොට මට කෝල් එකක් අමතයි කියලා. හැබැයි කෝල් එක ආවේ නැහැ. මිල්රොයි මහත්තයා මේ අපි මේ ෆෝන් ලයින් එකේ ගොඩක් වෙලා කරුණු කතා කර බොරුවට කාලේ නාස්ති කරන්න ඕනේ නෑනේ. ඔයාට ආයි කතා කරන්න ඕනේ මැඩම්ට නම් මැඩම් ආවට පස්සේ මම කියනවා මෙන්න මේ මිල්රොයි. ඒක තමයි මම ඔයාගෙන් කලින්ුත් ඇව්වේ මැඩම් කියලා දෙන්නේ කියලා. රයිට්. මට වෙලාවක් කියන්න බෑ කියලා මම ඔයාලට කිව්වනේ. දැන් ඔයාට මම කිව්වා නේ ආවොත් මට කෝල් එකක් දෙන්න කියන්නේ කියලා. හරි මම කියන්නම්. මම ඔයාගේ නම්බර් එක දීලා දැන් ඒකයි වෙන්නේ. දැන් එයා කෝල් එකක් ගත්තේ. ඔව්. දැන් මාත්‍යා වන්දර තිපිතියතුන් ගන්න. ඔයා දැන් කියයි මම දන්නවා. එයා ගත්තේ නැත්තම් මට ආපහු ඔයාට ගන්න වෙනවා. ඒක මට ප්‍රශ්නයක් නෑ. ඔයා ඒක මේ ප්‍රශ්නේ තේරුම් ගන්නවා නම් එච්චරයි. නෑ ඒක තමයි මේ ගන්න ප්‍රශ්නෙට විසඳුමක් හම්බ වෙනකන් අපිට කතා කරන්න වෙනවා. විසඳුමක් හම්බ වෙනවා. මට කිසි ප්‍රශ්නයක් නෑ. මම මෙතන දැන් මේ මාත්‍යා මේක අහන්නකෝ. ඔයාගේ ෆෝන් ලයින් එක උන්න මට ආන්සර් නොකර ඉන්න තිබ්බනේ. දැන් අපි ඔබ ෆෝන් එක තිබෙනකොට මම ආන්සර් කරේ. මං ආන්නකෝ ඔයා වෙන දේවල් කතා කරන්න එපා. මම මේ මගේ ප්‍රශ්නයකට උත්තරයක් හම්බ වෙන්න තමයි අපි මේ ලස්තියාදු වෙන්නේ. අපේ ආසාවට නෙමෙයි ඔයගොල්ලන්ට අපි කතා කරන්නේ. මම කොච්චර ලස්තියද වෙනවද දන්නවද මගේ මුදල් නාස්ති කරගෙන මගේ කාලේ නාස්ති කරගෙන අපේ දරුවෝ වෙනුවනේ අපි මෙච්චර ලස්තියද වෙන මිනිස්සුන්ගේ බැනුම් ආගෙන ඔයා කියන්නේ අපිට බයිනවා අපිට නෑ මම කියන්නේ අපිට ඔයා රස්තියාදු වෙන්නේ නැති වෙන්න මම ඔයා කියපු වැඩේ මම කරා මේ
නිල් රොයි මහත්තයා. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් නැති නිසා අපි ආපහු ඔබතුමාට කතා කරන්නේ. ප්‍රශ්නෙට විසඳුමක් දීලා තිබ්බන්නේ. ඔයාට මම වෙන මොනවද කරන්න ඕනේ? මම ඔයාට නෙමෙයි කියන්නේ ඔබගේ මහත්මියට. එයා කියපු දේවල් උනේ නෑ. ඒකයි මං ගන්නෙ. නැත්තම් මට ආසාවට මං ගන්නවා නෙමෙයි. ඒට අපිට මොනවා වෙයිද දන්නේ නෑ. මට මේක කියන්නකෝ. දැන් ඔබතුමාගේ පැමිණිල්ල ඒ කරුණු සලකලා බලලා එතකොට ඒක දැන් ඉන්වෙස්ටිගේෂන් කරන්නේ නැහැ. එතකොට ඔබතුමා ගන්න පියවර මොකද්ද? එතකොට ජනාධිපතිතුමාට ලියනවා ඉතින්. ඇයි මේක කරේ නැත්තේ කියලා. මේක දූෂණයක් කියලා හොඳට දන්නවනේ. එතකොට ඒක පක්ෂපාතී වෙනවා. එතකොට ඒක වෙන්නේ මේ ප්‍රෙසිඩන්ට් කමිෂන් එකේ කිසිම ප්‍රගතියක් නැහැ. විනයක් නැති ප්‍රෙසිඩන්ට් කමිෂන් එකක් කියලා තමයි අපිට කියන්නේ. නෑ මම අහුවේ ඒකයි. දැන් ඔබතුමාට එතන එතකොට මට ඒක තමයි ඔප්ෂන් එක. මම ලියනවා RTI දානවා. මම කියන්නේ දැන් ඔයාට එහෙම ඔප්ෂන් එකක් තියෙනවා නම් ඔයා තේරුම් ගන්න ඕනේ. දැන් මම කිව්වනේ මම දැන් මෙච්චර කතා කරන්න දෙයක් නෑ. මැඩම් ආවම මම කියන්නම් ආයි මිල්රොයි මහත්තයා ගත්තා. ඔයා ඔබතුමාට කෝල් එකක් ගන්න කියලා. එහෙම කරමු. හරි කතාව ඉවරයි. හරි මහත්තයා එහෙම කරමු. බොහොම ස්තුතියි. හරි. හෙලෝ. ඔව් අනිත් සමාවෙන්න මම පොඩි වැඩකින් කියන්නකෝ. නෑ මම අර මේක කමිෂනර් ආවද මැඩම් ආවද? මැඩම් නම් ආවා පණිවිඩය මන් දීලා තියෙන්නේ මැඩම් ඇවිල්ලා දැන් මැඩම් දැනට නෑ ෂීට් එකේ. දැන් මොකද කරන්න ඕන? මම මේකේ මේල් එකක් දාලා වැඩේ කරන්න. ආරයි. ඔව්. ඔව් කියන්න. ඉතින් කොහොමද මගේ අප්ඩේට් එක ගන්නෙ මහත්තයා? මම ඔබතුමාගේ පණිවිඩේ නිලධාරීතුමියෝ දැනුවත් කළා තියෙනවා. ඔව්. ඒ කියන්නේ නිලධාරී අපිට උත්තර දෙන්නේ නැහැ. එහෙමද? ෂීට් එකේ නැත්තම් කොහොමද උත්තර දෙන්නේ? ඔය ඒකනේ දැන් බලන්නකො සතියක් තිස්සේ අපි කතා කරනවානේ. එයාට උත්තර දෙන්න සතියක් විතර යනවාද කියලා මං ආන්නේ. ඒක නම් මම දන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට ඒක වැරදි වැඩක් නේ. මං කියන්නේ මේක නිලධාරීට ඔයාලට කියන්නේ දැන් මගේ නම්බර් එක තියෙනවානේ. ඇයි එතුමියට රැට හරි කෝල් එකක් දෙන්න බැරි? කීයට හරි කමක් නැහැ. උදේට හරි. අපි උදේ අවස මම ඔබතුමාත් එක්ක මේ සම්බන්ධයෙන් ආගියුමන්ට් කරන්න යන්නේ. ආගියු කරන්නේ නෙමෙයි මාත්‍යෝ මෙතන. මේමයි මේ වැඩක් කරන්න බැරි නම් මේ ප්‍රෙසිඩන්ට් කමිෂන් දාලා අපිට දන්නලා මේ කතා කරන්න කියලා දැන් ඔයාගේ වැඩ විතරක් නෙමෙයි මේ කමිෂන් එකට ඇවිල්ලා තියෙන හැම හැම දෙයක් ගැන හැම කට්ටියම බලන්න ඕනේ. ඒක හරි. හැම දෙයක්ම බලන්න ඕනේ. ඒක තමයි ප්‍රෙසිඩන්ට් කමිෂන් එකේ යුතුයකම. ඔයාට ඕන විදියට නෙමෙයි. අපිව බලන්න තමයි මේ දැන්වින් දාලා තියෙන්නේ. අපිට එන්න කියලා දැන් අපිට එන්න කියලා කම්ප්ලේන් ගන්නවා කියලා ඔක්කොම කරලා දැන් එපා කිව්වා නම් මොකද්ද මේකේ තේරුම? අපිට එන්න කිව්වේ ඇයි? එපා කිව්වේ නැහැ. ඉතින් ඒක තමයි දැන් අපිට කතා කරන්න කියලා තියෙනවානේ. ඉතින් ඔයා දැන් කතා කරනවා මමත් ඔයාට උත්තර දෙනවා. ඔයාට ඊයේ මොකද්ද ඔයා දීපු උත්තරේ කියන්නකො මට? මම ඔයාට උත්තර දෙන්න බැඳිලා නැහැනේ. මම මෙතන ඉල්ලලා ඉතින් ඔයා දැන් මේ බෞද්ධ කියවනවානේ දැන් උත්තර දෙනවා කියනවා උත්තර දෙන්නේ නැහැ කියනවා. මේකයි ඉතින් මේ අවියට මේ දෙන්න එපා අපි මේ උත්තරය බලාගෙන තමයි අපි කතා කරන්නේ. රොයි මහත්තයා ප්ලීස් මම කියන දේ තේරුම් ගන්න. හරිද? මම ඔයාගේ පැමිණිල්ල මම කියලා දෙන්න නිලධාරීතුමියට. දැන් නිලධාරීතුමා මොනවද කිව්වේ? දැන් පොඩකින්නකෝ නිලධාරීතුමා ඔබතුමාට මොනවද කිව්වේ? කතා කරනවා කියලා කිව්වද? ඔබතුමාගේ නම්බර් එකත් අරගෙන එතුමියෙක් ඒ කියන්නේ මෙහිමනේ දැන් ඔයාට කෝල් කරන එක විතරක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ කාන්නකෝ මම කියන දේ ආන්නකෝ. දැන් අපිටනේ කම්ප්ලේන් එක දාන්න කිව්වේ මේ කමිෂන් එක තියෙන්නේ.
අයිබෝවන් මාත්‍ය ඔබතුමා ෆෝන් එක කට් කරනවා. ඒක ඇත්තට හොඳ නෑ. මෙහෙමනේ ඔයත් එක්ක කට් කරන්නේ නැතුව ඔයත් එක්ක කතා කරලා අපිට දිනන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මහත්තයා. මම කතා කරන්නේ ඒක ඔබතුමා කතා කරන්න විදියක් නෑ. ඔයා මේ නිලධාරි තුමියත් එක්ක ඒක කතා කරලා ඒක තමයි මේ කතා කරන්නේ නිලධාරි. මට එතුමියේ contact number නෑ ඔයා කතා කරන්නේ මට එතුමියේ contact number එකක් දෙන්න මම එයාට direct කතා කරන වැඩේ මට එතුමියගේ contact number එකක් මට මෙතනින් දෙන්න බෑ. එහෙනම් හරි ඊළඟ බාරේ ඉන්න කෙනා කවුද? මට එහෙම කිසිම දෙයක් මෙතනින් පිටතට මට දෙන්න බෑ. තේරුම් ගන්න. එතකොට කවුද ඉන්නේ? කමිෂනර් නැද්ද? මේකේ හෙඩ් එක කෙනෙක් නැද්ද? මේ ප්‍රශ්නයක් විසඳන්න කවුරුත් නැද්ද? එතුමියත් එක්ක ඔබතුමා බලා ගන්න. මට ඉතින් එතුමියත් එක්ක බලා ගන්න තමයි ඔබතුමිය එයාට දුන්නොත් තමයි මට එතුමියට කතා කරන්න පුළුවන්. ඔබතුමා මට બ્લોක් කරනවානේ. මම කියන දේ තේරුම් ගන්න. ඔයා හදන්නේ ඔයා පැටලෙන්න මම පැටලෙන්නේ නෙමෙයි හදන්නේ මගේ පැමිණිල්ලට මොකක්ද උනේ කියන ආන්ට තමයි මම ගත්තේ. මගේ පැමිණිල්ලට මොකක්ද උනේ කියන එක තමයි මට දැනගන්න අවශ්‍ය. මට ඔයාත් එක්ක පැටලෙන්න කිසිම අවශ්‍යතාවක් මගේ පැමිණිල්ලට මොකද උනේ? දැන් ඔයාලා මොකද CID මාත් එක්ක කතා කරනවා කිව්වනේ. ඔබතුමාට ඒක කිව්වා. මට එතනින් එහාට මම ඔයා හරි දැන් පොඩ්ඩක් ඉන්නකෝ හරි. දැන් ඔයා කිව්වනේ මොකද CID මාත් එක්කේ නම්බරයක් දෙන්නම් කියලා. ඒක දෙන්නකෝ මට. මට දෙන්න බැහැ මහත්තයා. ඔයානේ කිව්වේ දෙන්නම් කියලා. අපි පොලිසි එක. අපි ඔබතුමා පොලිසි ආධිකාරියෙක් එක්කකොට ජනරල් නම් එකට ගන්න හැරෙන්න ඔබතුමා මට හරි ඔක්කොම අමතක කරන්න මට ඔයාලට කොහොමද උදව්වක් කරන්න පුළුවන්? මට ඔයා කතා කරපු විදිහින් මම තේරුම් ගත්තා ඔයා මොන වගේ මිනිස්සෙක්ද කියන එක. ඒක නෙමෙයි දැන් ඔයාලට මට මොන වගේ උදව්වක්ද කරන්න පුළුවන්? ආන ප්‍රශ්නෙට උත්තර. උදව් කරන්න බෑ. මොකද මම මෙතන වැඩ කරන දේවකේ මම නිලධාරිතුමියට ඔබතුමාගේ නම්බරේ දුන්නා. නිලධාරිතුමිය ඔබතුමාට කෝල් එකක් එතකොට ඔබතුමා දැන් නිලධාරිතුමා නෑ පොඩ කෙනෙක් නිලධාරිතුමා කෝල් එකක් දෙනකම් බලාගෙන ඉන්නද කොහමද? ඒක ඉතින් මට කරන්න දෙයක් නැහැ. මට පැහැදිලි නෑ. එයා කෝල් එකක් දෙයිද මට? එයා කෝල් එකක් දෙයිද නැද්ද කියන එක මම දන්නේ නැහැ. මෙතනට ආවට පස්සේ මම මගේ යුතුකම ඔයා එහෙම කතා කරන්න එපා. ඔයාට කලින් දවසේ කෝල් එකක් ගත්තේ මම කියලා තමයි. ඒ වුණා කෝල් එක ගන්න නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කෝල් එකේ මේ විසඳුම මොකද? එයා මට කිව්වා කවුද කෙනෙක් කතා කරනවා කියලා. එයා කියපු දේවල් මන් දන්නේ නැහැ. කියන දේ තේරුම් ගන්න. එතන නිලධාරිතුමිය කියන්නේ දැන් ඔයා කියන්නේ දැන් මට කතා කරන්න එපා කියලාද උතන්ටද? මට මොනවද කරන්න කියන්නේ කොහොමද? විලාවක මහත්තයා මෙතනට කතා කරන්නේ. ඒක තමයි දැන් කතා කරේ. දැන් කතා කරන එකේ ඔයාගේ ප්‍රශ්නයක් මට වැඩක් නැහැ. මගේ ප්‍රශ්නේ විසඳන්නයි කියන්නේ. මට ඉතින් මාත්‍යෝ අපේ ප්‍රශ්නේ කියන්නේ තමයි උතන්ට කතා කරන්න කියලා තියෙන්නේ. ඔය දැන්වීමක් ඔයා දැක්ක ඔයාට WhatsApp තියෙනවද කියන්නේ මම ඔයාට දැන්වීම යවන්න මොකක්ද දැන්වීම හරිද මේක අහගන්න පත්තරේ දාලා තිබ්බා මේ කොළඹ නගර සභාව සම්බන්ධ තියෙන පැමිණිලි තියෙනවා නම් ඇවිල්ලා වාම එහෙනම් කාත් එක්කද කතා කරන්න ඕනේ කාත් එක්කද කතා කරන්න ඕනේ මට ගනි කවදද අයනම් මම හරි කමන්නේ හරි මම අද බලන්නම් අද ආවේ නැත්නම් මම සඳුදා ගන්නද කෝල් එකක් හරි අද එපා අද යා කෝල් එකක් ගත්තොත් ගත්තේ දැන් ගත්තේ නැත්නම් මම ඔයාලට ආයෙ ගන්නම් ගත්තොත් මම ඔයාලට ගන්නෑ හරිනේ ඔයා මෙතන ඊසරයක් ලින්ක් කරත් මට ඔයාලට කියන්න දෙන්නේ මේ ටිකම තමයි ඒ කියන්නේ ඔයා කියන්නේ මේ ප්‍රෙසිඩන්ට් කමිෂන් එක වැඩක් නැහැ කියලාද කියන්නේ දාලා වැඩක් කතා කළාද මේ මං කියන්නේ මට මෙතන තොරතුරු පිටට දෙන්න බෑ කියන එක මම ඔයාගේ මට තොරතුරු එපා මගේ කම්ප්ලේන්ට් එකට මොකද උනේ කියලා කියන්නේ එච්චරයි ෆෝන් එක තියන්න ඇත්තටම ඔයා ඇත්තටම මට වාදයක් මම මේක වැඩක් කරගෙන තියෙන මගේ කාලේ අනේ මේ බොහෝ පොඩකින් මේ සේවකයා ඔයාව අතට තියලා තියෙන්නේ අපි වෙනුවෙන් කියන එක මතක තියාගන්න ජනතාව වෙනුවෙන් කියන එක මතක තියාගන්නකෝ ඔය හැමතිස්සෙම ඔයාලට අමතක වෙනවානේ මේක ඔයාගේ පබ්ලික් ප්‍රොපර්ටි එකක් නෙමෙයි මේක ඔයාගේ ගෙයක් නෙමෙයි ඔයා ඇවිල්ලා තින්නේ රාජකාරියක් කරන්න ජනතාවට අපිට උත්තර දෙන්න තමයි ඔයා උතන වාඩි වෙලා ඉන්නේ කියන එක මතක අහන්න ඔයාට මම උත්තරයක් දුන්නා ඔයාට නොදී ඉන්නේ නෑ ඔයා කිසිම දෙයක් තේරුම් ගන්න නැති එක මෙතන තියෙනවා හරි මට කියන්නකෝ දැන් මොනවද කරන්න ඕනි කියලා ඔයාට කරන්න කිසි දෙයක් නෑ මම ඔයාගේ නම්බර් එක මැඩම්ට දීලා තියෙන්නේ හරි. මැඩම් ඔයාට කෝල් එකක් ගන්න ඔව් ගත්තේ නැත්නම් මොකද කරන්නේ ඒක මම දන්නේ ගත්තේ නැත්නම් මං ආපහු ගන්නවා හරිනේ නෑ ප්‍රශ්නයක් නෑ කොමිෂන් එක වැඩක් නැහැ කියන එක තමයි ඔය කියන්නේ
තියෙනවා. කියන්නේ දැන් මේ ඔය කාටද කියන්න ඕනේ කියන්නකෝ නමක් කියන්නකෝ කාටද කියන්නකෝ. මම දන්නේ ඒක. එන ඔය මොකටද ඔයා එන ඔයා දන්නේ කෙනෙක්ට දෙන්නකෝ. දෙන්න පුළුවන්. ඔයා දන්නේ කෙනෙක්ට දෙන්නකෝ. ඔයා දන්නේ නැත්තම්. එහෙමයි. මේ මිස්ටර් කොහොමද කියන්නේ? හරි. මම මෙහෙම කතා කරන්න කැමති නෑ. ඇත්තටම මම මෙහෙම කතා කරලා ඔයාට කතා කරන්නේ නෙමෙයි ඔයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ද? හරිද? ඔයා මේ අනේ මැඩම්ට දෙන්නකෝ ප්ලීස්. මාද? මැඩම්ට දෙන්නකෝ මම එයාට කතා කරන්නම්. ඔයා මේවා කරන්න එපා. අපි බ්ලොක් කරන්න එපා. එයාට දෙන්නකෝ අපි කතා කරන්න.